වන් කියලා පිළිගන්නවා අපේ YouTube channel එකට අපේ පුතාලා දූලා සියලු දෙනාම සහභාගී වීම සම්බන්ධයෙන් අද මන් දවසේ අපේ පුතාලා දූලත් එක්ක කතා කරන්න යන්නේ 11 වසරට අදාළව ප්‍රතිශත පාඩම 9 පාඩමේ පුනරීක්ෂණ අභ්‍යාසය තමයි සාකච්ඡා කරන්න යන්නේ. අපේ පුතාලා දූලා බලමු මේ පුනරීක්ෂණ අභ්‍යාසය කොහොමද අද කරන්නේ කියලා. බලන්න මේ තියෙන පුනරීක්ෂණ අභ්‍යාසය මේක තමයි මම අද අපේ පුතාලා දූලට උගන්වන්න යන්නේ. අපේ අභ්‍යාස පොතේ තියෙන. හරි. එහෙනම් අපි බලමු ගණන් ටික. පොත පෙරලගෙනම වැඩේට බහින්න ඕන නැතුව බෑ පුතේ. තිතර මත YouTube නාලිකාව අනිවාර්යයෙන්ම subscribe කරන්න. subscribe කළා අනිවාර්යෙන් bell icon එක ගහලා තියන්න. එතකොට අනිවාර්යෙන්ම අපේ වීඩියෝ එක අපේ පුතාලා දූලට අනිවාර්යෙන්ම ආවම බලා ගන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ බලමු පළවෙනි ගාන. ප්‍රතිශත ගණනය කරන්න නේද? රුපියල් 800න් 112ක් කොපමණද කියනවා. එහෙනම් මොනවත් වැඩක් නැහැ. 112 නේද? මේ බලන්න. රුපියල් 800න් 112යි. තේරුණාද? රුපියල් 800 අල්න යන්න. ආදී මොකද ගුණ කිරීමක් නේද? එහෙනම් 800 වැඩි කරනවා 12න්. 112 කියන්නේ කීයද පුතේ? අපි දන්නවා 12 බෙදීම 100යි. එහෙනම් බිංදු දෙකට බිංදු දෙක පටස් කැපිලා ගියා. 8 වරක් 12 අපේ පුතාලා දූලා දන්නවා 96යි. රුපියල් 96යි පළවෙනි එකට පිළිතුර නේද? පුතේ දැන් අපි පළවෙනි ගැටලුව හැදුවා නේද? දැන් එහෙනම් බලමු අපි දෙවෙනි ගැටලුවට යමු. දෙවෙනි ගැටලුව තියෙනවා මොකද? B කොටස නේද? B කොටසේ තියෙනවා පුතේ බලන්න කිලෝමීටර 1කින් 108ක් කොපමණද කියලා. කිලෝමීටර 1යි කිව්වට අපිට එහෙම කියන්න බෑනේ. 1යි කිලෝමීටර නේද? මේක සෙට් නෑ අපිටනේ. එහෙනම් මේකට අපි කරනවා කිලෝමීටර මීටර කරගන්න ඕනේ ඉස්සල්ලාම. තේරුණාද දරුවනේ? මේ බලන්න. කිලෝමීටර මීටර කරගන්න ඕනේ. අපි එනම් මීටර කරනවා. කොහොමද මීටර කරන්නේ? 1යි මේක 1000න් වැඩි කරන්න එපා නේද? ඇයි? කිලෝමීටරට මීටර 1000යි නේද පුතේ? එහෙනම් 1000 වැඩි කරනවා කීයද 108න්? 1000න් 108ක්. 1000න් 108යි නේද? එහෙනම් 1000න් 108යි කියන්නේ 1000න් කියන්නේ අල්නයන කියන්නේ ගුණ කිරීමක් 8 බෙදීම 100යි නේද? බලන්න. බිංදු දෙකට බිංදු දෙක පටස් 8 වරක් 10 80යි. 80 මොනවද රුපියල්ද? නෑ මීටර්. තේරුණාද? මීටර් 80යි නේද? අපි එහෙනම් තුන්වෙනි ගැටලුවටත් යන්න ඕමම නේද? ඒකේ C කොටස. C කොටස මම උඩට ගන්නම් කොලේ. ග්‍රෑම් 1200න් 100ට 2.5යි. ඒක නම් මොනවත් කරන්න ඕනේ නෑ නේද? 1200න් 2.5යි 100ට නේද පුතේ? හරි. එහෙනම් කොහොමද ගන්නේ? 1200න් අල්නෑන කියන්නේ ගුණ කිරීමක් දන්නවා 125යි. 2.5යි නේද? බිංදු දෙකට බිංදු දෙක පටස් අන්න 12 වැඩි කරන්න ඕනේ කීයෙන්ද? 2.5න් නේද? එහෙනම් එයා කොහොමද අපි කරගන්නේ? එයා කරගන්නේ පුතේ අපි යටට ලියලා වැඩි කරමු. මේ මං අනික තමයි මේ උගන්වන්නේ මම ගොඩාක්ම දුරට දැනුම අඩු දරුවන්ට තමයි මේක හොඳටම කියලා දෙන්නේ. මොකද දැනුම වැඩි දරුවෝ ඉතින් බ්‍රයිට් කේස් කොහොමදත් කරගන්න ඕනේ බං. බ්‍රයිට් නැති උන් තමයි අපිට කරගන්න ඕනේ. තේරුණාද? ඒ වගේ උන් තමයි ගැම්මට කරගන්න ඕනේ. මොකද S එක වටිනවා. S එක තමයි ගණිතයේ සමත් වීම වටින හින්දා. හරි? 5 හරක් 2 10යි. ඉස්සලම් දශම ගැන නොහිතා ගුණ කරමු. 5 හරක් 2 10න් බිංදුවයි. 5 හරක් 1 5යි 1යි 6යි. එකක් පන්නනවා දෙවරක් 2 4යි දෙවරක් 1 2යි. බිංදුවයි 6යි 4යි 10යි 2යි 1යි 3යි නේද පුතේ? දැන් දශම ස්ථානය කඩනවා වෙන් 1යි මේ 1යි නේද? එහෙනම් මෙතනින් 1යි. එහෙනම් කීයද? ග්‍රෑම් 30යි නේද පුතේ? ග්‍රෑම් 30යි. හරි. තුන්වෙනි ගැටලුවත් හරි. හරි අපි හතරවෙනි එකටත් යන්. D කොටසේ එනවා ලීටර් 2.5න් 125.
2.5න් 125ක්. මෙයා කොහොමද ගන්නෙ පුතේ? ලීටර් මිලිලීටර් කරගන්නilla. ඒක තමයි හොඳම දේ. හොඳේ. එහෙනම් 2.5 වැඩි කරනවා 1000න් නේද? මොකද ලීටරයට මිලිලීටර් 1000ක් හින්දා නේද? එහෙනම් මිලිලීටර් 2500යි වැඩි කරනවා 125න්. අය අල්ලන්න කියන්නේ මං කිව්වා මොකද්ද? ಗುಣ කිරීමක් නේද? බිංදු දෙකට බිංදු දෙකයි. 25 සරක් 25. කීයද? 625යි නේද? මොනවද මේවා? ලීටර් වලින් තමයි එන්නේ. ලීටර් නේ මිලිලීටර් වලින්. ඇයි මිලිලීටර් වලට හරව ගත්තනේ මෙතන? මිලිලීටර් වලින් තමයි එන්නේ. හරිද? මේ 25න් වැඩි කරන්න බැරි කියකට මම කියලා දෙන්නම් ටක් ගාලා. මොකද ඒකත් සෙට් වෙන්නේ බෑ. මේ පාඩ එක මම වෙනම පොඩක් කියලා දෙන්නම්. 25න්. 5 සරක් 5 25යි 5 සරක් 2 10යි 2 12යි. දෙවරක් 5 10යි එකක් පන්නලා තමයි ලියන්නේ. දෙවරක් 2 4 1යි 5යි. 5යි 2යි 6යි. ඔන්න 625 ආපු විදිය තේරුණාද? 625 ආපු විදිය බැයි නම් ඉගෙන ගන්න. හරි? හරි. දැන් එන අපි යනවා දෙවෙනි ගැටලුවට. මම මෙතෙන්ටම යනවා දෙවෙනි ගැටලුවට. දෙවෙනි ගැටලුව බලන්න. රුපියල් 500ට මිලදී ගත් අත්ඔරලෝසුවක් රුපියල් 600ට විකුණු විට වෙළෙන්දෙකුට ලැබෙන ලාභ ප්‍රතිශතය ගණනය කරන්න. මොන බම්බුව කරන්නත් ලාභය හොයන්න ඉන්න බෑ. එහෙනම් මොකද ගන්නෙ? 600න් අඩු කරනවා කීයක්ද? 600න් අඩු කරනවා 500යි. 100යි නේද? එහෙනම් ලාභය 100යි. මම වෙලෙන්ද ගියහල්ලකෝ. එහෙනම් මම වෙලෙන්ද නම් මම කීයක් යට කරාද මේක ගන්න? රුපියල් 500ක් යට කරා නේද මේ භාණ්ඩේ ගන්න? අත්ඔරලෝසුව ගන්න රුපියල් 500ක් යට කරා රුපියල් 100ක ලාභයක් ලැබුවා. එහෙනම් මොකද්ද ගත් මිල නේද? ගත් මිල ලාභය වැඩි කරනවා 100ට 100න්. ඕක තමයි ලාභ ප්‍රතිශතයේ ක්‍රමය ගන්න නේද? එහෙනම් ලාභය කියන්නේ කීයද? 100යි. ගත් මිල කීයද? 500යි. වැඩි කරනවා 100ට 100න්. බිංදු දෙකයි ආසහිතන දෙයක් කපන්න. 100 5න් බෙදුවම කීයද? 120ක ලාභයක් ඇති වෙලා තියෙනවා. ඔන්න දෙවෙනි ගැටලුවත් ඉවරයි. හරි පුතේ. අපි යන් තුන්වෙනි ගැටලුවට පුතේ. තුන්වෙනි ගැටලුව. තුන්වෙනි ගැටලුව රුපියල් 8000ක් 106ක වාර්ෂික සුළු පොලිය අනුපාතයකට ණයටගත් පුද්ගලයෙකු වසරකට ගෙවිය යුතු පොලිය ගණනය කරන්න කියලා කියනවා. රුපියල් 8000යි නේද? රුපියල් 8000යි. 106ක වාර්ෂික සුළු පොලිය අනුපාතයකට නේද? එහෙනම් අරන් තියෙන්නේ 106කට. මේ බිංදු දෙක දාන්නම අවශ්‍ය නැහැ. වසරකට ගෙවිය යුතු පොලිය. එහෙනම් පුතේ වසරකට ගෙවිය යුතු පොලිය නම් 106 ගාන තමයි අහන්නේ නේද? බිංදු දෙකට බිංදු දෙක පටාස්. මේ බිංදු දෙකම කපන්න එපා ඈ. මේ දෙක වැඩක් නැහැ සත ගන්න. තේරුණාද? 86න් වැඩි කරා කපටි වෙන්න ඕනේ 8 වරක් 6 කීයද පුතේ? රුපියල් 48යි නේද? එහෙනම් අකට බිංදුවක් දැම්ම. බලන්න කොච්චර ලේස්ති කියලා ගන්න. රුපියල් 480යි පොලිය. තේරුණා නේද? හරි අනික තමයි මේ අපේ පුතාලා දූලා මේ ඔය බැරි ස්කෝල වල අයට තමයි ගොඩාක්ම මේක වැදගත් මේ විදිහට යන්නේ සියුම්ව. එතකොට ඉතින් අනික් අයට ටක් ගාලා මේක අල්ලගත්ත හැකි අඩුපාඩු. හරිද? හරි. හතරවෙනි ගැටලුවට යන් රුපියල් 5000ක් 110ක වාර්ෂික සුළු පොලිය අනුපාතයක් යටතේ ණයටගත් පුද්ගලයෙකුට වසර දෙකකට පසු ගෙවීමට සිදුවන මුළු පොලිය ගණනය කරන්න. එහෙනම් මේකෙදි බලන්න ඕනේ මොකක්ද දන්නවද? මූ සුළු පොලියද වැල් පොලියද? සුළු පොලිය නම් කොහමද? වාර්ෂිකව එකතු වෙමින් තමයි ආයේ මුල් මුදලට එකතු වෙලා තමයි යන්නේ නේද? එහෙනම් වැල් පොලිය කියන එක පුතේ වැල් පොලිය කියන එක තමයි එකතු වෙලා යන්නේ. සුළු පොලිය කියන එක කොහොමද වෙන්නේ? එකතු වෙන්නේ නැහැ. එහෙනම් මේක සුළු පොලියෙන් තියෙන්නේ නේ. මං කියන්නේ තේරුණාද?
මේ සුළු පොලියෙන් තමයි තියෙන්නේ. එකතු වෙන්නේ නැහැ මේක. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ කොහොමද මේක එකපාරම ගත්ත හැකි. රුපියල් 5000 වැඩි කරනවා 110යි. හරිද? මූ කෙලින්ම වැඩි කරන්න පුළුවන් දෙකෙන්. ඇයි අවුරුදු දෙකයි කාලයෙන් වැඩි කරන්න පුළුවන්. මොකද සුළු පොලියනේ. ඒකින්ද. බිඳුවට බිඳුවයි බිඳුවට බිඳුවයි 500 රුපියල් 1000යි. රුපියල් 1000යි. මුළු පොලිය නේද? හරි. අපි යන් ඊළඟ ගැටලුවට පස්වෙනි ගැටලුවට. පස්වෙනි ගැටලුවත් මම ඔහොමම යනවා බලන්න. 102ක මාසික සුළු පොලිය අනුපාත ප්‍රතිශතයක් යටතේ රුපියල් 10000ක් ණයටගත් පුද්ගලයෙකුට මාස 3කට පසු ණයෙන් නිදහස් වීමට ගෙවීමට සිදුවන මුළු මුදල කොපමණද? අන්න බලන්න මුගේ කපටිකම. මූ ගාන දීලා තියෙන්නේ කොහමද? තන්නේ කරම මාසික සුළු පොලිය අනුපාතකයක් යටතේ මූ මාසයකට පොලිය ගන්න එකේ. ඒත් අවුරුද්දට වගේම තමයි. අය බය වෙන්න එපා මේකට. හරි? එහෙනම් මාසයකට තමයි 102ක පොලියක් ගන්න. එහෙනම් අපි වැඩි කරනවා කීයද? රුපියල් 10000 වැඩි කරනවා 102කින්. මූ ගෙඩිය පිටින් වැඩි කර හැකි 3. දැන් මාස 9කට කියලා වුණා කීයද වැඩි ගන්න? 9. මෙතන 9ෙන් වැඩි කරලා දානවානේ. මෙතන 9ෙන් වැඩි කරනවා. කාලේ එන්නේ 9ෙන් වැඩි කරනවා. හරිද? අන්න ඒ වගේ තමයි ගන්න. හරි? එහෙනම් මූ කෙලින්ම 3ෙන් වැඩි කර හැකි. එතකොට අහන්නේ මොකද්ද මෙතෙන්දී? පොලිය විතරද නෑ. ණයෙන් නිදහස් වීමට ගෙවීමට සිදුවෙන මුළු මුදල කොච්චරද කියලා. හරි. ඉස්සලා පොලිය හොයාගෙන ඉමු. 0.2යි. 102කින් වැඩි කරාම 200යි 200 300ෙන් වැඩි කරාම කීයද? 600යි. මේකද උත්තරේ? නෑ. ණයෙන් නිදහස් වීමට ගෙවීමට සිදුවන විට මුළු මුදල කීයද කියලා තමයි අහන්නේ. හරිද? එහෙනම් මොකද කරන්නේ? අපේ උන් මෙතනින් උත්තරේ ගහලා නිකන් ඉන්නවා නේද? එහෙම කරන්න එපා. මේ එහෙනම් කොහොමද කරන්නේ? 600යි 10000ට එකතු කරනවා 600 10600යි. හරිද? මේ වගේ මෙතන රුපියල් කියලා එන්න ඕනේ. එතකොට මේවා වෙන්න ඕනේ. හරිද? එතන අනික තමයි පුතේ හොඳට අහගන්න මේක කරනකොට ණයෙන් නිදහස් වීමට ගෙවීමට සිදුවන මුළු මුදල කොපමණද කියලා ඇහුවොත් රුපියල් 600 විතරක් දාලා ඉරි දෙක ගැහුවොත් උත්තරේට ගැහුවොත් මේක සම්පූර්ණයෙන්ම වැරදි ගන්න. හොඳට අවබෝධ කරලා වැඩ ගන්න ඕනේ. හරිද? එහෙනම් පුතේ දුවේ මම යාලා ආයෙත් ඔයාලත් එක්ක වීඩියෝ එකකින් හමු වෙනකල් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා තියාගන්න. තිතරමැද YouTube නාලිකාව අනිවාර්යයෙන්ම subscribe කරන්න අපේ පුතාලා දූලා bell icon එක ගහලා තියාගන්න. අනිවාර්යයෙන්ම යලිත් වීඩියෝ දානකොට අපේ පුතාලට අපිව හමු වෙන මාර්ගය හදාගන්න. හරි. එහෙනම් පුතා යලිත් වීඩියෝ වලින් හමු වෙනකල් අපේ පුතාලට සුබ අනාගතයක් පුතේ දුවේ. බුත් සරණයි අපේ පුතාලා දූලා හැම කෙනාටම O level ජයග්‍රහණය සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම හැම වෙලාවෙම ඔයාලට. එහෙනම් පුතේ බුත් සරණයි. යලිත් වීඩියෝ එකකින් අපි හමු වෙමු.